අර්චුනා මොකද වෙනස? කතා කරන භාෂාවද? කෙනෙකුට යාපනයේ ඉන්න බෑ කියලා නීතියක් නෑ බොස්. හරිද? මගේ my brother promise උන්නලා කවදාවත් කිව්වේ නෑ. අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියන්නේ. ඔයාලා ඒ කාලේ හදාගත්ත ප්‍රභාකරන්ගේ ලුණු ඒව නෑ දැන්. මොකද හේතුව? ඔයා කියනවා ඒක. ඔයා දොස්තර කෙනෙක් නේද? දොස්තර කොන්ද දොස්තරද ඔයා? ආගමද? ආගම හින්දු. කතා කරන්නේ දෙමළ. මම කිව්වා නෑ සර් කවදාවත් ඒ බාර පට්ටමල් බොරුවක් කියන්නේ මේක. මේ කවදාවත් අපි ඇවිල්ලා කියන සර් මගේ my wife is a single. බොරු කියන්න එපා. බොරු කියන්න එපා මම පාර්ලිමේන්තුවේ. කාමන් ෆැක්ටරි එක අංශයක් වැහුණට පස්සේ මේ තරම් සද්ද දාන්නේ මොකද? ලුණු වලටත් එහෙමයි. ඔය මේ අර්චුනා ඔයා මාර චූර්ණයක් ගත්ත ගිහිල්ලා අලිමංකඩ ලුණු ෆැක්ටරිය වෙහිච්ච වෙලා මොකද්ද ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හදුවා මේගොල්ලෝ. හදලා මේගොල්ලෝ කියනවා මොකද? එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන. ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න. හරිද? මං කියන්න. ඒගොල්ලෝ කියනවා හරිද? මේගොල්ලෝ ගිහිල්ලා කිව්වේ මොකදද? උතුරේ ලුණු දකුණට යවන්න එපා කිව්වා. මාර ලුණු උතුරේ ලුණු. අලිමංකඩ ලුණු උතුරේ ලුණු දකුණට යවන්න එපා කිව්වා. හරිද? ඒක තමයි. උතුරේ ලුණු දකුණේ ලුණු කියලා ලුණු නෑ බොස්. හරිද? රටේ ලුණු තියෙන්නේ. ඔයාලට උතුරේ ලුණු දකුණේ ලුණු ඒවා ඒකාලේ තියාගන්න. දැන් නෑ ඒවා. හරිද? අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියන්නේ. ඔයාලා ඒ කාලේ හදාගත්ත ප්‍රභාකරන්ගේ ලුණු ඒව නෑ දැන්. හරිද? උතුරේ ලුණු දකුණට යන්න එපා කියලා කිව්වා. ඒගොල්ලන්ට බොරු පොරොන්දු දුන්නා. මම හැන්සාඩ් වාර්තාවට අතුල් කරනවා සම්පූර්ණ සාකච්ඡාවේ වාර්තා. අලිමංකඩ අපි ලුණු හැදුවා 2012 ඉඳලා ඔය පුතල්ම සෝල්ට් එකේ දුනා රජ ලුණු කියලා නමක්. ඒක මේ අපි හදාගත්ත නෙමෙයි ඒ කාලේ තිබිච්ච එකක්. අපි ඒක වෙනස් කරා ඇත්තටම. රජ ලුණු කියලා ලුණු නෑනේ. අලිමංකඩ නම් අලිමංකඩ ලුණු, මන්තායි ලුණු. සෝල්ට්. එතකොට අපි ඒක වෙනස් කරා. වෙනස් කරලා මේක හැදුවට පස්සේ මෙයා ගිහිල්ලා කියනවා රජ ලුණු ශ්‍රී ලංකාවේ රජුරන්ගේ ලුණු. මේ අනුර කුමාර රජුරන්ගේ ලුණු. අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා. හරිද? ඒවා තමයි හැදුවේ මෙයා ගිහිල්ලා. බොරු කිව්වා. අපි ඒගොල්ලන්ට දුන්නා EPF දෙනවා, travelling allowance දෙනවා, වාහනයක් දෙනවා, එන්න ගමන් පහසුකම් දෙනවා. ඒ සේවකයින්ට ප්‍රශ්නයක් නැහැ. අර්චුනා චූන් නැතුව වෙන්නේ නැතුව ඉන්නවකෝ. ඔයා පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් එහෙමයි, අලිමංකඩ ගිහිල්ලත් එහෙමයි. මේගොල්ලොන්ට මාතෘකාවක් හැදුනොත් මන්ත්‍රීතුමා ඒක නියමයට අර ගන්නවා. ගුටි ගාව ගිහලා හරිද? අලිමංකඩ මිනිස්සු ගහනවා යාට. ගියොත් එහෙම. බොරු පචහත් කරලා ඉවරයි. ඒක හින්දා ඒව තමයි මේකට හැදුවේ. ඒක මේ ලුණු වලින් චූන් වෙන කට්ටිය බලන්නකෝ. ඔයා චූන් වෙනවා ලුණු වලින් එක විදියකට පුත්තලේ මුස්ලිම් අයට කතා කරලා. අරය චූන් වෙනවා තව විදියකට එහෙ කට්ටියට කතා කරලා මේවා උතුරේ ලුණු දකුණට එවන්න එපා කියලා. මම සතුරු වෙනවා මොකක්ද දන්නවද? ලුණු කර්මාන්තය ගැන මේ වගේ සාකච්ඡාවක් ඇති වෙච්ච එකට. කර්මාන්තෙමති හැටියට. හරිද? දිලිත් සතුරු වෙනවා තව විදියකට. එයා නයි පෙන්නනවා ලුණු වලට. හරිද? එහෙමනේ මේ තියෙන්නේ. නැත්නම් මේ වාහන ආනයන ගැන කතා කරන දවසේ ලුණු ගැන කතා කරන්නේ මොකද්ද? දැන් ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. මම මේ රටේ ජනතාවට කියනවා ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. වරායට ලුණු ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කඩවල වලට ලුණු වෙන එක. ඒක දවස් දෙක තුනකින් සිද්ධ වෙනවා. හරි හෙට ඉඳලා ඒක වෙනවා. මම ඉන්න වෙල්දැමතුමා ඉන්න මේ ආණ්ඩුව වගේ කියනවා. තේරුණාද? දැන් ඊළඟට තව මොකෙක් හරි නයි පැටියක් හොයා ගන්න දැන්. ලුණු ඉවරයි දැන්. ඊළඟට මාත් හොයාගන්න. ගැරන්ටියක් හොයාගන්න වෙනවා. හරිද? ඒකින්ද ප්‍රශ්නයක් නැතිව ප්‍රශ්න හදන්න එපා. පාර්ලිමේන්තුවේ කාලය ගන්නත් එපා. දවස් 3ක් මේ ලුණු ගැන කතා වුණා. දැන් ඇති. බොහොම ස්තුතියි. Yes, honorable member, you may have a minute. Thank you Deputy Speaker. මට කියලා තියෙනවා මම මේ එලිෆන්ට් පාස් එකේ ටිප් වුණු ප්‍රභාකරන්ගේ ලුණු කිව්වාලු. ඒක දකුණටගේ මම දැන් ආපහු සිංහලෙන් කියන්න. ඔයාලා සිංහලෙන් කිව්වොත් තේරෙනවානේ. එතකොට සිංහලෙන් කියනනම් එහෙම උතුරයි නගිනහිරයි කියලා ලුණු මුකුත් නැහැ. ඒක ගැන මම කතා කරේවත් නැහැ. මේක privilege issue එකක් raise කරන්න පුළුවන්. defamation එකක් බලන්න මේ 190 final code section එකේ මන්ත්‍රීතුමා කෙනෙක් කතා කරපු නැති එකක් කතා කරොත් defamation එකක් privilege issue එකක් කරුණාකරලා your deputy speaker මට privilege issue එකක් raise කරන්න දෙන්න දෙවෙනි එකක් තමයි මේ රටේ අපි කවදා honorable speaker එම කවදාවත් කොහෙද දැනකටවත් මම කිව්වේ නැහැ මේක රජලුණු රාජලුණු ඒක කිව්ව කවදාවත් කිව්වේ නැහැ එතන ඉන්න මිනිස්සු උද්ඝෝෂණ කරනවා මේගොල්ලෝ ජොබ් එකකින් එළවලා තියෙනවා එතකොට මම 27-2 දාලා තියෙනවා deputy speaker ඒගොල්ලෝගේ ජොබ් එක අයින් කරන්න එපා කියලා විතරයි කතා කරේ මම කිව්වේ නැහැ මේක කොටිගේ ලුණු උතුර ලුණු දකුණට ගේන්න දකුණට පැක් කරන්න ලස්සනට අඩුම ගන්නට විකුණන්න ඒකට අපි උදව්ව කරන්න කියලා දෙන්නේ මේක Deputy Speaker, let me raise this concern as a privilege issue. If you go to the section B, section A, on 23rd of Privilege Act, that says clearly, එක කියනවා
if any member shall raise a defamation statement, is section 8, he will be punished under the penal code section 190. I will raise this question as a privilege issue. This is a serious concern. Mama single කියන්න මගේ my Okay. mother promise Honourable member, you have been understood. කවදාවත් කිව්වේ නැහැ. Please Honourable don't do that. member. ඔයාට කතා කරන්න ඕන මීඩියාට එන්න ඕන මගේ ළඟට එන්න. මගේ ළඟට ආවොත් ලස්සනට මීඩියාවට පෙන්නනවා. Honourable member, හැබැයි උතන ඉන්න may මේම sit ජරා down, කතා please. කියන්න එපා. Your- ඔය එක Your අවස්ථාවක් privilege Honourable issue, Speaker, you have to make a එක- request to the speaker in writing, please. Yeah. Okay. Okay. You have made your point clear, Honourable member. Please take your seat. අර්ජුනා මේ අර්ජුනා ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා තියෙන එක ගැන මම හරි සතුටු වෙනවා. හරිද? දැන් ඉතින් ප්‍රිවිලේජ් ඇක්ට් එකට අනුවම වැඩ කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊළඟට මම මේ කියන්නේ Honourable member, please take a seat. You have made your point clear and I have told you. හරි. I have told you the procedure. එයා ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා ස්ටඩි කරලා එන එක ගැන මම සතුටු වෙනවා. මොකද අපේ කාලි ඉතුරු වෙනෝනේ එතකොට. හැබැයි ඒකට අනුවම කටයුතු කරනවා නම් තවත් හොඳයි. මම කිව්වේ මේගොල්ලොන් ගෙනල්ලා මතු කරපු දේවල් සේවකයොත් එක්ක සාකච්ඡා කරපු මිනිත්ස් අනුව. මම ඒක ටේබල් කරා හැන්ඩ්සාට් කරා. ඒකේ දෙවෙනි කාරණේ මොකද්ද තියෙන්නේ? transferring salt to other part of the country. අන්න ඒකේ ඔයගොල්ලෝ මතු කරන දේ තමයි මේ උතුරේ ලුණු දකුණට එවන්න එපා කියන එක. ඒවා අතිත් කැත කතා. දෙක ඊළඟට මෙයාලා කියනවා තව එකක් 16 වෙනි කාරණේ 11 වෙනි කාරණේ change the manager. අපේ මැනේජර් මාරු කරන්න කියනවා. හේතුව මොකක්ද දන්නවද? එයා කිලිනොච්චි කෙනෙක් නිසා. කිලිනොච්චි කෙනෙක් නිසා මාරු කරනලු මෙයා යාපනයේ කෙනෙක් නෙමෙයි කියලා. එහෙම කරන්න පුළුවන්ද? ඒ මැනේජර්ගේ වැරද්දක් තියෙනවා නම් මාරු කරන එක හරි. මේක මේ කියන්නේ අලිබංකඩ ඉන්න ඕනකම තියෙන යාපනයේ කට්ටිය විතරයි. කිලිනොච්චියේ ඉන්න දක්ෂ මිනිහෙකුටවත් එතන ගිහලා වැඩ කරන්න බෑ. අපි 3 months අරන් තියනවා. එයාගේ මොන හරි වැරද්දක් තියෙනවා නම් අපි ඒකට ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම නැතුව කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ඉන්න බෑ කියලා නීතියක් නෑ බොස්. හරිද? ඒවා තියාගන්න එපා. ඕගොල්ලෝ අඩුතරමේ රැකියාවක් කරනකොටවත් අසාධාරණ විදිහට සලකන්න එපා ඒ වගේ. කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් ගන්න බැරි මොකද? මොකද හේතුව? ඔයා කියනවා ඒක. ඔයා දොස්තර කෙනෙක් නේද? දොස්තර කොන්ද දොස්තරද ඔයා? කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ජොබ් එකක් ගන්න විරුද්ධ වෙනවා මේගොල්ලෝ. ඒ තරම් මිනිස්සු මේගොල්ලෝ. එයා රටට පේන්න ඕන. මෙන්න මම කියන්නේ බොරු නෙමෙයි මෙන්න මේක තියෙනවා. කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් එකක් ගන්න බැරි මොකද කියනවා? අර්චුනා කිලිනොච්චි කෙනා යාපනයේ ජොබ් එකක් ගන්න පාලු. කිලිනොච්චි മന്ത്രിවරු ඉන්නවා මේක දන්නේ නැද්ද? කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් එකක් ගන්න බැරි මොකද? මොකද්ද වෙනස? කතා කරන භාෂාවද? ආගමද? ආගම හින්දු. කතා කරන්නේ දෙමළ. ඔයගොල්ලෝගේ අසාධාරණ එහෙමයි. Okay, Honourable member. I have told you, Honourable member, you can make a privilege issue in writing to the Honourable Speaker. Okay. ආරේ දාන්න මම ඉල්ලලා තියෙනවා මෙහි එලිෆන්ට් පාස් එකේ හිටපේ මැනේජර් මන්නාරමට දාලා මන්නාරම හිටපේ මේගොල්ලෝගේ ට්‍රේඩ් යූනියන් කාර්යාව ගෙනල්ලා මේකට දාලා මිනිස්සු උද්ඝෝෂණ කරනවා ඒක ලියලා තියන්නේ මම කිව්වා නෑ සර් කවදාවත් ඒ බාර පට්ටමල් බොරුවක් කියන්නේ මේක මේ කවදාවත් අපි ඇවිල්ලා කියන සර් මගේ my wife is a single how come I can be racist how come මනානපුරි රේසවාදම් කරලා බොරු කියන්න එපා බොරු කියන්න එපා පාර්ලිමේන්තුවේ